හායි කොහමද ඔයාලට? ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා මම හදාගත්ත රසම රස සොසේජ් ඩෙවල් බන් එකේ රෙසිපි එක. අපි ඉස්සරහම බලමු පිටි ඩෝ එක හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා භාජනයකට සීනි තේ හැඳ දෙකක්, ඒ වගේම ඊස් තේ හැඳ භාගයක් එකතු කරගෙන ඒකට මදුවන සෝම වතුර එකතු කරගන්න. මේක හොඳින් මික්ස් කරගෙන ඊස් ටික ඇක්ටිව් වෙනකන් අපි ඒක වහලා තියන්න ඕනේ. දැන් අපි පිටි එකතු කරගන්න ඕනේ. මම මෙතන පිටි ග්‍රෑම් 500ක් තමයි එකතු කරගෙන තියෙන්නේ. ඒකට ලුණු තේ හැඳක්, ඒ වගේම තෙල් මික්ස් හැඳ දෙකක් එකතු කරගෙන අපි ඇක්ටිව් වෙන්න තියාගත්තු ඊස්ට් එක එකතු කරගන්න ඕනේ. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට පොඩි පොඩියට වතුර එකතු කරගෙන මේක හොඳින් අනා ගන්න ඕනේ. පිටි ඩෝ එක සොෆ්ට් වෙනකම්ම අපි මේ පිටි ඩෝ එක අනා ගන්න ඕනේ. දැන් අපි අනාගත පිටි ඩෝ එක මේ බෝල වලට කඩා ගන්න ඕනේ. ඔයාලා බෝල කඩා ගනිද්දී ගොඩක් පොඩි බෝල කඩා ගන්න එපා. ටිකක් ලොකු බෝල හදා ගන්න. මම මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට පිටි ඩෝ එක චුට්ටක් තුනී කරගන්න. එහෙම තුනී කරගෙන ඒක බෝල වලට කඩා ගන්න. කඩාගෙන ඒක හොඳින් බෝල් කරගන්න. එතකොට අපිට රොටි එක හදද්දී ඒක පහසු වෙනවා. මේ විදිහටම පිටි ඩෝ එකම බෝල් වලට කඩා ගන්න ඕනේ. අපි මේ කඩාගත්තු බෝල දැන් පරාට එකක් විදිහට අපි මේක හොඳින් තුනී කරගන්න ඕනේ. අපි මේ පරාට හදාගනිද්දී ඒක හොඳටම තුනී කරගන්න. එතකොට අපේ බන් එක රස වෙනවා. ඒ වගේම අපේ බන් එක බේක් වෙද්දී හරිම ලස්සනයි. මෙහෙම පරාට එක හොඳට තුනීවට හදාගත්තාම දැන් අපි හදාගන්න පරාට ටික ඔක්කොම එක උඩ එක තියාගන්න ඕනේ. ඒ එක උඩ එක තියාගනිද්දී අපි කලින් තිබ්බ රොටි එකේ තෙල් ටිකක් ඇප්ලයි කරලා අනිත් රොටි එක උඩින් තියාගන්න. දැන් අපි හදාගත්තු රොටි ටික ඔක්කොම එකට එකතු කරගෙන ඒක රෝලයක් විදිහට හදා ගන්න ඕනේ. මේ රෝලයක් විදිහට හදාගනිද්දී ඒකේ හැමතැනම එකම thickness එකක් තියෙන්න ඕනේ. ඒ හින්දා මේ වීඩියෝ එකේ පේන විදිහට ඔයාලා ඒක හදා ගන්න ඕනේ. දැන් ඒකේ දෙපැත්තේ අයින් දෙකේ කෑලි දෙක කවලා අයින් කරලා මැද්ද කෑලි ටික සමාන කෑලි වලට කපා ගන්න. දැන් මේ කපාගත්තු කෑලි ටික අපි හොඳින් පිපෙන්න තියලා තියන්න ඕනේ. ඔයාලා එහෙම තියද්දී අපි තියාගන්න ට්‍රේ එකේ වගේම මේ ඩෝ එක උඩත් අපි තෙල් ටිකක් ඇප්ලයි කරගන්න ඕනේ. නැත්තම් මේක ටික වෙලාවක් යද්දී මේ ඩෝ එකේ උඩ පොඩක් ගේලි ගතිය වෙන්න බලනවා. ඒ හින්දා ඔයිල් ටිකක් ඇප්ලයි කරලා මේක අපි පිපෙන්න තියාගන්න ඕනේ. ඉතින් ඒක අපි පිපෙනකන් දැන් අපිට අවශ්‍ය සොසේජ් ඩෙවල් එක හදාගමු. අපිට ඒකට අවශ්‍ය වෙනවා සොසේජ්, ලුණු, සුදු ලුණු, අමිරිස්, ඒ වගේම කරපිංචා. ඔයාලා මේ හැමදේම කපා ගනින්දී චූටි කෑලි වලට කපා ගන්න. මොකද නැත්තම් අපේ බන් එක බේක් වෙද්දී පුපුරන්න බලනවා. හොඳයි මේ කෑලි ටික ඔක්කොම කපාගෙන ඔයාලා භාජනයක් ලිපෙන් තියාගෙන ඒකට තෙල් එකතු කරගන්න. එකතු කරගෙන මුලින්ම සුදු ලුණු එකතු කරගන්න. ඒක ටිකක් බැදෙද්දී සොසේජ් එකතු කරගන්න. මේ සොසේජ් ටික තුනෙන් තැම්මෙද්දී ඒකට අපි කපාගත්තු ලුණු, අමිරිස්, කරපිංච එකතු කරගන්න. මේ ටිකත් හොඳින් කලවම් කරගෙන ඒකට කෑලි මිරිස් හැඳ දෙකක්, ඒ වගේම ලුණු තේ හැඳ භාගයක්, තුණු පහ තේ හැඳ කාලක්, කහ තේ හැඳ කාලක්, ඒ වගේම සීනි තේ හැඳක්, ඒ වගේම ටොමැටෝ සෝස් එකෙන් තේ හැඳ දෙකක් එකතු කරගන්න ඕනේ. දැන් අපි හදාගත්තු සොසේජ් ඩෙවල් බන් එක අපේ ඩෝ එකට එකතු කරගන්න තමයි තියෙන්නේ. අපි හදාගත්තු චූටි ඩෝ මේ විදිහට රොටියක් විදිහට තුනී කරගෙන ඒකට හදාගත්තු සොසේජ් ඩෙවල් එකෙන් ටිකක් තියාගන්න.
ඒ තියලා මේ වීඩියෝ එකේ පේන ආකාරයට ඔයාලා හදාගනිද්දි මේ ධාරය ටිකක් තද කරගන්න. ඔයාලට මේක පෝගයක් ආධාරයෙන් හෝ ඔයාලගේ අතේ ඇඟිලි වලින් මේක හදාගන්න පුළුවන්. මොකද නැත්තම් අපි මේක බේක් කරගනිද්දි බන් එක දිගෑරෙන්න බලනවා. එහෙනම් මේ විදිහට මේක වටේට හොඳින් සීල් කරගන්න. දැන් අපි හදාගත්තු බන් උඩ විතර සාරු හෝ ඔයිල් ටිකක් ඇප්ලයි කරගන්න ඕනේ. එතකොට ඒකට ලස්සන කලර් එකක් ඇඩ් වෙනවා. ඔයාලා මේක ප්‍රීහීට් කරගත්තු oven එකේ සෙල්සියස් 200ට විනාඩි 20ක් බේක් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු සොසේජ් ඩෙවල් බන් ටික. මේක හරිම සොෆ්ට්. ඒ වගේම හරිම රසයි. අපිට ලේසියෙන් ගෙදරදී ඉක්මනින් හදාගන්න පුළුවන්. හරිම රස රෙසිපි එකක්. ඔයාලත් ගෙදර try කරලා බලන්න. ඉතින් මේ වගේ වීඩියෝ එක හැමදාම මාත් එක්ක එකතු වෙන්න මගේ channel එක subscribe කරන්න.